නිර්මාණයක් චින්තන අයියගේ හොඳ දැක්මක් එක කරපු හරි ලස්සන නිර්මාණයක්. අපි ගත්තම ශ්‍රී ලංකේ එක පැත්තක් ගත්තාම අර ඒක ගැන මිනිස්සු විවේචනය කරනවා අපි මේක වැරදි මේක වැරදි ඒත් ඒ මිනිස්සු දන්නේ නැහැ ඒකේ එක පැති දෙකක් තියෙනවා කළු සුදු කියලා. ඉතින් කළු පැත්ත විතරයි මිනිස්සු දකින්නේ. ගොඩක් මිනිස්සු අපේ ශ්‍රී ලංකාවේ මිනිස්සුගේ හැටි මං හිතන්නේ එහෙමයි. ඒගොල්ලෝ දකින්නේ නැහැ කවදාවත් මම ගිහින් පාරකදී බල්ලෙක්ට කන්න දුන්නොත් එහෙම මම එක වීඩියෝ කරොත් එහෙම ඒක වැරදි. ඒත් කන්න දුන්නේ බඩගින්නට කියන දේ මිනිස්සු විශ්වාස කරන්නේ නැහැ. අபிසාරි කියන තැන මම හිතන්නේ ඒක හරි ලස්සන චින්තනයක් මෙන්ෂන් කරලා තියෙනවා. මම දැනගන්න කැමතියි අபிසාරි ඇතුලේ මොකද්ද මේ වෙච්ච ඒ හරි ලස්සන වැඩේ. ඇත්තටම අපිට කියන්න ඕන වුණා මේ ඔයා මතු කරපු මේ කතාව. මොකද මේ කණ්ඩායම සම්බන්ධව සමාජයේ තියෙන මතයට වඩා බොහොම වෙනස් ඔවුන්ගේ ඇත්ත ජීවිතය සහ ඔවුන්ගේ ජීවිතයේ ඇතුළාන්තය කියන එක දකින්න තාම අපේ සමාජය මැලිකමක් දක්වනවා. එතකොට මේ ශ්‍රමික කණ්ඩායමත් එක්ක වැඩ කරන කෙනෙක් හැටියට සහ අපි ආයතනයක් හැටියට අපිට අවශ්‍ය වෙනවා මේ රාමුවක් ඇතුළේ තියෙන කතාව එළියට ගේන්න. ඉතින් ඒක ඒ සඳහා අපිට තිබුණු තාම පුංචි අදහස විශාල දෙයක් බවට පත් කරේ ඇත්තටම අපේ චින්තන ධර්මදාස සහෝදරයා. ඉතින් අපි සතුටු වෙනවා අපට අවශ්‍ය වුණේ මේ රාමුවෙන් පිටට මේ කතාව ගේන්න. ඒක ඒ රාමුවෙන් පිටට මේ කතාව ගේන්න අපි බොහෝ වැඩවල පහුගිය කාලාන්තරයක් මුළුල්ලේම නියැලුණා. හැබැයි මෙච්චර මේක මේ එකපාරට කඩලා බිඳලා දාන්න පුළුවන් තත්ත්වයක් අපිට ඇති වුණේ නෑ. නමුත් මේ චිත්‍රපටිය කරන්න පටන් ගත්ත දවස් ඉඳලා සහ අද වෙනකන් කරපු මේක සම්බන්ධව කරපු බොහෝ වැඩ ඇතුලේ අපිට පැහැදිලිව පේන්න තියෙනවා මේ කතාව ඊටාම මිනිස්සු අතර ඊටාම මේ වේගයෙන් ගමන් කරන බවක්. ඉතින් ඒක නිසා ඒක ගැන අපි සතුටු වෙනවා මේ මොහොත වෙනකන්. ඉදිරියේදී මේ කතාව මිනිස්සු වැළඳ ගන්න ප්‍රමාණය හැටියට අපි බලාපොරොත්තු වෙනවා. උන්ගේ ඇත්ත ජීවිත ඇත්ත කතාව එළියට ගෙනල්ලා උන්ට ඊටාම සාධාරණ ලෝකයක් ඇති කරන්න වැඩ කරන්න යම්කිසි දවසක ඔවුන්ගේ ජීවිත පිළිබඳ ඔවුන් සතුටු වෙන දවසක අපට ආඩම්බර වෙන්න පුළුවන් වෙයි මේ වගේ නිර්මාණයකට හරි අත දෙන්න පුළුවන් වුණා කියලා. ඉතින් ඒ සතුට තමයි අපිට අද දවසේ තියෙන්නේ. ඉතින් මම මුලින්ම දැනගන්න කැමති චින්තනයේ කවුද මේ චින්තන ධර්මදාස කියන්නේ සිනමා කරුවා මොන වගේද සිනමා කරුවාගේ දැක්ම මම හිතන්නේ අද ප්‍රේක්ෂක ජනතාවට ලස්සන එළියට දීලා තිනවා අபிසාරි කියන නමත් එක්ක. ඉතින් චින්තන ධර්මදාස කියන සිනමා කරුවා මේ ලස්සන සිනමා නිර්මාණ එළියට දෙන්න මම හිතන්නේ ෆෝන් එකකින් කරපු පළවෙනි සිනමා නිර්මාණය. Apple ෆෝන් එකකින් කරපු පළවෙනි සිනමා නිර්මාණය. මේ සිනමා නිර්මාණය කරන්න මොන වගේ වෙහෙසක් ගන්න නැද්ද? ඔව් පළවෙනි වතාවට මොකක් හරි කරනකොට ඒකේ තියෙන මහන්සිය අනිවාර්යෙන් වැඩි. ඒක ෆෝන් එකෙන් කලින් නිර්මාණ කරලා ලෝක නිර්මාණ කරලා තිබුණා වාසනාවට. ඒක නිසා අපිට පුළුවන්කම තිබුණා ඒවා මේ අධ්‍යයනය කරලා ඒවා තාක්ෂණයේ හරි ගිය තැන් වැරදුණු තැන් හොඳට මේ දැනගෙන අපේ වැඩේට බහින්න ඒක ඇත්තටම ස්තුතිවන්ත වෙන්න ඕන මේ අත්හදා බැලීම් කලින් කරපු ඒ වෙන රටවල් වල නිර්මාණකරුවන්ට. ලංකාවේ කරපු පළවෙනි වතාව හැබැයි අපි මේකට මේ ෆෝන් එක පාවිච්චි කරන්න කලින් මාස 6ක් විතර අපිට සිද්ධ වුණා විවිධ පර්යේෂණ මට්ටමේ දේවල් කරමින් අත්හදා බලමින් මේක චෙක් කරන්න. නමුත් මේක තමයි මේ නිර්මාණයට ගැලපෙනම කැමරාව වෙන්නේ. මේ කැමරාව අපි පාවිච්චි නොකරා නම් එහෙම සමහරවිට අපිට මේ නිර්මාණය නොලැබෙන්න ඉඩ තිබුණා. ඉතින් අර හැමදේම මම හිතන්නේ කැමරාව වෙන්න පුළුවන්, පිටපත වෙන්න පුළුවන්, නළු නිළිය වෙන්න පුළුවන්. මේ හැමදේම ඒ කන්සෙප්ට් එකට, ඒ සංකල්පයට හරියට ගැලපෙන්න ඕන. ඉතින් ඒ ගැලපීම අபிසාරි වල තියෙනවා කියලා මම හිතනවා. චින්තනයියෝ අபிසාරි එළියට දෙන්න කලින් මං හිතන්නේ හරි ලස්සන වැඩ ටිකක් කරා. ඒ ලස්සන වැඩ ඇතුළෙන් තමයි මේ අபிසාරි කියන එක තව තවත් රසවත් වෙන්නේ. මොකද ස්ට්‍රීට් ෆොටෝග්‍රැෆි. මං හිතන්නේ හරි ලස්සන තැනක අපි ගෝල් ෆේස් එකට බැස්සත් චින්තනයියේ හරි ලස්සන දෙයක් දැක්කා. ඒ කියන්නේ ඒක මිනිස්සෙක්ට දෙන්න පුළුවන් හොඳම තැනක අபிසාරි තිබ්බා චින්තනයියේ. ඒ දැක්ම මම හිතන්නේ නැහැ කොහෙවත් ඒ වගේ කන්සෙප්ට් එකක් තිබ්බා කියලා. ඒ කන්සෙප්ට් එකට ගෞරව කරන මම අනිවාර්යයෙන්ම චින්තනයියේ. ඉතින් අபிසාරි මේ ලස්සන කතාමාලාව අපි සුබ ප්‍රාර්ථනා කරමු ශ්‍රී ලංකා ප්‍රේක්ෂක ජනතාවට ජූලි 24 වෙනිදා සිට තිරගත වෙනවා. ඉතින් අපි සුබ ප්‍රාර්ථනා කරමු එන්න අபிසාරි වන්ද ගන්න. ඔව් අනිවාර්යෙන් මම හිතන්නේ වැඩිහිටියෙක් නම් අවුරුදු 18ට වැඩිහිටියෙක් නම් අනිවාර්යෙන් නරඹිය යුතු චිත්‍රපටයක් තමයි අபிසාරි කියලා කියන්නේ. මේකට හේතුව වැඩිහිටියෙක් කියන්නේ තමන්ව ප්‍රශ්න කරන්න පුළුවන් මිනිස්සෙක්. තමන්ගේ ඇතුලේ තියෙන තමන් හදාගත්ත රාමු නැවත හැරිලා බලලා ඒවා වෙනස් කරන්න, ඒවා ප්‍රශ්න කරන්න බය නැති කෙනෙකුට තමයි අපි වැඩිහිටියෙක් කියලා කියන්නේ. ඉතින් හැම වැඩිහිටියෙක්ම අபிසාරි බලන්න, අபிසාරි බැලුවාම දැනෙන දේ, හිතට දැනෙන ඇත්ත දේ කියන්න, ලියන්න, අනිත් අයත් එක්ක බෙදා ගන්න. මොකද මේක චිත්‍රපටියක් නෙමෙයි, මේක සංවාදයක්, මේක කතිකාවක්.